සුබ දවසක් මම සුනෙත් විජේසිංහ අපි මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා ජර්මනි වලට කොහොමද ඇප්ලයි කරන්න කියලා නර්සිං ප්‍රොෆෙෂන් එකකින්. දැන් මම අද කතා කරන්න යන්නේ ඔබ ජර්මනියන්ට හිතාගෙන ඉන්නවා නම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ කියන්නේ නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ෆයිනල් ඉයර් එකේ ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් ලේසිම විදිහක් තමයි ජර්මන් ලැන්ග්වේජ් එක ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජර්මන් අපේ බීගල් ඇකඩමි එකෙන් ජර්මන් ලැන්ග්වේජ් එක ක්ලාස් එකක ඉගෙන ගන්නත් පුළුවන්. self learning උත් තියෙනවා. ඒ දෙකෙන්ම A1 A2 B1 වෙනකම් කරන්න පුළුවන් නම් ඒකට මාස 7ක් 8ක් ගියත් කමන්නේ. ෆයිනල් ඉයර් එකේ නර්සිං ඉගෙන ගන්නවා නම් එතකොට ඒකේ ඩිප්ලෝමා එකක් හරි කමන්නේ BSc එක හරි කමන්නේ අපිට ඕන ඕගොල්ලන්ව ජර්මන් ලැන්ග්වේජ් එකට ඉස්සෙල්ලා ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුහුණු කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් 1 year experience එකක් තියෙන වෙලාවක ජර්මනි වලට apply කරන්න. එතකොට දැන් ඔය තියෙන NTS එක හරි එහෙම නැත්නම් private university එක හරි final year students ලටයි මම බලාපොරොත්තු වෙන්නේ මේකෙන් message එක දෙන්න. මොකද ඒක තමයි වැදගත් ඔයගොල්ලන්ට ජර්මනි වලට apply කරනවා නම් දැම්මම ඉඳලා කරන්න පුළුවන්. ඒක නිසා දැන් ඒ යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා B1 කියන exam එක වෙනකන් ලංකාවේ කරන්න පුළුවන්. ඊට පස්සේ apply කරලා jobs අපි හොයලා දෙනවා. එහෙම නැත්නම් දැන්ට තියෙනවා chance card ඒ කියන්නේ opportunity card කියලා. ඒ opportunity card එකෙන් ඔයගලන්ට පුළුවන් with 7 years experience තියෙන කට්ටියටත් එක්ක තමයි ඔක වැදගත්. හැබැයි 1 year හරි 2 year experience තියෙනවා නම් ඒකෙනුත් ජර්මනි වලට apply කරන්න පුළුවන්. වැඩිම IELTS 5.5 තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද ඒකට qualify වෙන නිසා. ඉතින් දැන්ට ගොඩක් කට්ටිය මේ අවුරුදු 35ට අඩුවෙන් ඉන්නවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ජොයින් වෙන්න. එතකොට ජර්මන් ලැන්ග්වේජ් එකට අපි කියලා දෙන්නම් කොහොමද ඒකට එකතු වෙන්නේ කියලා. මම හිතනවා මේක වැදගත් කියලා ඔය ස්ටුඩන්ට්ස්ලට දැන්ට ෆයිනල් ඉයර් එකේ ඉන්න. නැත්නම් එහෙම නැත්නම් ෆස්ට් ඉයර් ජොබ් එකක් දැන්ට මේ as a work experience තියෙනවා නම් ඒක වැදගත්. මගේ WhatsApp number එකට හරි online application එකක් හරි දාන්න පුළුවන්. බොහොම ස්තුතියි.